අයිබෝවන් අදත් ඕගොලන් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ඇග්‍රොවිත් ලොකු YouTube චැනල් එකට. අද අපි ඔගලන්න කියලා දෙන්න හදන්නේ ලංකායි ගොඩක් ජනප්‍රිය වගාවක් වෙන බණ්ඩක්ක වගාව ගැන. මේක ඇත්තටම කිව්වොත් ගෙබතු වගාවට සහ ඔයගොල්ලන්ගේ ගෙදරදී පවත්වාගෙන යන්න පුළුවන් සහ පහසුම සහ ඉතාමත් ලාභදායී භෝගයක් තමයි මේක. බණ්ඩක්ක වගාව කියන්නේ ඉතාමත් උණුසුම් දේශගුණයට ගැලපෙන එලොල් බෝගයක්. මේක ඇත්තටම ගත්තොත් මේකේ සයින්ටිෆික් එක නේම් එක ඇවිල්ලා ඒබල් මෝසස් එස්කුලන්ටඩ් කියන බෝගේ. එතකොට මේක ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේක පහසුවෙන් වගා කරන්න පුළුවන් ඔයගලන්ට. මේ ඉතාමත් ලේසි වගාව. අනිවාර්යෙන් කිය යුතු දෙයක් තමයි ඔයගලන්ට බණ්ඩක්ක වගාවේ හොඳම දේ තමයි හොඳින් වතුර බැස යන පසක් වෙන්න ඕනේ. එතකොට මේක පස ගත්තොත් මැටි හා සිංහල භාෂාවෙන් කියන දෝනි පස කියන පස තමයි මේකට ගොඩාක් යොදාගන්න. අනිවාර්යෙන් තව දෙයක් තමයි හොඳට උණුසුම් සහ හිරු හෙළිය හොඳින් ලැබෙන ප්‍රදේශවලට තමයි සුසු පරිසර තත්ත්වය තමයි මේකට හොඳට මේ වගාවට නිරෝගීමත් වෙන්නේ. ඒකට අපි මේ විදිහට සෙවන සහිත නැති හොඳ හිරු හෙළිය ලැබෙන පස මේ තනක් තමයි තෝරගන්න ඕනේ මේකට. වැදගත්ම දේ තමයි වතුර නතර නොවෙන්න බලා ගන්න ඕනේ ඕගොල්ලෝ. මේක ඒ කියන්නේ ඕගොල්ලෝ හරි උදේ හවස හැමදාම වතුර දාන්න ඕනේ. නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් නව තාක්ෂණ සමග විදුලි ජල සම්පාදනය නැත්නම් වතුර ඉස්සර ක්‍රමය වගේ දේවල් යොදා ගන්න පුළුවන් වාට. දැන් කාරණාව තමයි බීජ මේ පැල ඕගොල්ලන්ට තවන් දාන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට විචුම්ම ෆීල්ඩ් එකේ ඕගොල්ලන්ට ඉඳවන්න පුළුවන්. අතන මේ පැල ඉඳුවත් සාමාන්‍යයෙන් එකක් තුනත් පොත් දෙකක් කියපුරට බීජ දාන ඉටවන්න ඕනේ. පැල අතර සාමාන්‍යයෙන් අඩි අපි මේ අඩි එකත් හෝ දෙකත් අතර තමයි අර්ථයක් තමයි අපි තියෙන විදිහට තමයි පැල ඉඳවා ගන්න. ඒතර සාමාන්‍ය බීජ පැල දාලා දවස් 5ත් 10ත් ඇතුළත වගේ පැල එන්න පටන් ගන්නවා. කාරණා තමයි පැල ලොකු වෙද්දී අපි අනිවාර්යෙන් වල් පැල ඉවත් කර ගත යුතුයි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේකේ වල් පැල ආයේ හැදිලා තියෙන්නේ. අපි එක සැරයක් අපි මේකේ වල් මර්දනය ඉවත් කරගත්තා. නමුත් දැන් ආයෙ සැරයක් අපිට වල් මර්දනය කරන්න සිදු වෙලා තියෙනවා. ඒතර අනිත් වතුර හොඳින් නිවැරදිව දෙන්න ඕන. ඒ හවුස් සාමාන්‍යයෙන් වතුර දාන්න ඕනේ. ඊට මූලිකත්වය දෙන්න ඕන. මොකක් කාරණාවක් තමයි පොහොර යොදන එක. අපිට පොහොර යොදා ගන්නකොට ඕගනික් ෆර්ටිලයිසර් කියන්නේ කොම්පෝස්ට් වගේ දෙයකට අපිට යන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම අපේ වගාවට සුදුසුදායක වෙනවා. අනිත් කාරණා තමයි දැන් ඔයගොල්ලන්ට මේ කොළ බැලුවම පේනවා. මේකට එන ගොඩාක් රෝග පරිබෝධ දේවල් තියෙනවා. ඒකෝර ගත්තොත් මේකට එන බහුලවම පරිබෝධ හානි කිව්වොත් කොළ රස උරා මේ ඉංග්‍රීසියෙන් කිව්වොත් ඒපිඩ්ස් කියලා. ඒ කියන්නේ කොළ උරාපන සත්තු සහ අනිත් සුදු මැස්සන් කොළ හරිත කුමි කරල් විටමින් සහ ඉතා පොඩු ගාම් මකුළු මයිට්ස් වර්ග ඉන්නවා. මේවද ඉතාමත් හානිකර ජාති. අපි ඒකට සුසු ප්‍රතිකාරම යොදාගත යුතුයි. ඒක තමයි බණ්ඩක්ක වලට ගොඩාක් රෝග වර්ග එනවා. ඒතකොට ගත්තොත් සුදු පැණි රෝගය, කොළ පැල්ලම් රෝගය, නාරටි පැහැදිලි කියන්නේ කොළ කහ වීම සහ නාරටි මුල් කුණු වීම සහ කුණු වීම යන මේ රෝග ඉතාමත් බහුලව දැක ගන්න පුළුවන් අපිට. මේ ඔයගොල්ලන්ට බැලුවහම දැන් මෙතන පේනවා මේ ඇවිල්ලා මේ වගේ රෝගයක්. ඒතරත් මේ රෝග සහ බලපොත් වලට අපිට යොදා ගන්න පුළුවන් ප්‍රතිකර්ම වශයෙන් අපිට කියන්න පුළුවන් ඉන්ටිග්‍රේටඩ් පෙස්ට් මැනේජ්මන්ට්. ඔයගොල්ලෝ දන්නවා මේ IPM කියලා අපි කියනවා. ඒකට ඒ වගේ දේවල් සහ අපිට ස්වභාවික දේවල් මොනවද? නීම් ස්ප්‍රේ තියෙනවා. ඔය වගේ මේ පරිසර හිතකාමී දේවල් අපිට යොදාගෙන මේවා මර්ධනය කරගන්න පුළුවන්. ඒතකොට ඊළඟ කාරණා තමයි දැන් ඔයගොල්ලන්ට මේ වගාව දැක්කම සාමාන්‍යයෙන් මේක 10ක විතර වගාවක්. ඔබ බලන්න පේනවා මේක දැන් මේ අස්වැනු 3-4 සැරයක් අපි නෙලාගෙන තියෙන්නේ. තව එක සැරයක් වගේ තමයි අපිට උපරිම අස්වැන්න නෙලා ගන්න. ඔයගොල්ලන්ට බීජ හිටවලා අපි සති 6ත් 8කට පස්සේ වගේ තමයි අපිට මුල්ම අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඒතර බණ්ඩක්ක කරල්
මුල් අවස්ථාවේදී කපාගන්න එක ඉතාමත්ම වැදගත්. අපි මේ තෝරගන්නකොට අපි මේ කඩන්න අපි කඩන්න ඕනේ අවස්ථා අපි තෝරගන්න ඇ අපි සාමාන්‍යයෙන් අකිස්ස පොටක් කඩල බලනවා මෝරලද නැද්ද කියලා මේ විදියට හොඳට මුදුව කැඩෙනවනම් අන්නේ අවස්ථාව අපි තමයි හොඳ අස්සන්නකට සහ පන්නකට නිලාගන්න පුළුවන් හොඳම අවස්ථාව. ඕ ඉතින් අපි ඒකින් දැනගත යුතුදාන්න කරන්න ඔතට අපිට තවන් ඉක්මනින් ඊළඟ කරල් සහ ඉක්මනින් ඊළඟ කරල් මතුවෙන්න ගන්න තුට අපි පල් පලදැරීම සහ ඒ වගේ ඒකෙන් අපිට වෙන වැදගත්ම දේ තමයි නව කරල් ඇතිවීම ඉක්මං වෙනවාතකට සහ අපිට උතර වැඩිපුර සහ ඉක්මනින් අස්සන ලබාගන්න පුළුවන්. ඉතින් අද අපි ඔගලන්ට අරංආය මේ වගේ බණ්ඩකවගාවක් සාර්ථක කරගෙන යන ආකාරය සරලව කොහොමද පණ්ඩකවගාවක් කරගෙන ඔගුලන්ගේ වාංචි මේ වගාව සහ වැඩි කල්ලා ඔකුලො ගෙදරන්න ගමන් ලාබදායි ලෙස වගාවක් කරගන්න කොමද කියලා. ඉතින් අතේ අපි මං හිතන ඔගොලු බණ්ඩක් කවගා ගන්න හැමදේම සාමාන්‍යෙන් ගෙරගන්න ඇති කියලා. ඉතින් නැවතත් හමුවීම බලාපොරතින් ට ඔබෙන් අපි සමුගන්නවා මම ඇග්‍රවිත් ලොකු